ඉන්නවා. අයියා ගෙදරද? මම ගන්නවා එතන. මයින් අපි දෙන්න. අපේ අජිත් මම ඉන්න රමේෂ් උඩ බලනවා. අප්පුට තුම්බන්නේ. මෙයා ඉන්නේ කොට මෙයා දැන් බලන්න මට ඒක ඔක්කොම ෆස්ට් ඇන්ඩ් ලාස්ට් පාටි එක දැන් ගෙදර යන නිදාගන්න. මාව ලැජ්ජ කරලා අද හම්බෙච්ච පනිෂ්මන්ට් එක තමයි ඔය. තෝ මට කන්න මම බඩගින්න. තෝ සෝෂල් සර්විස් ඒකේ මට දෙන්නේ. අනේ මට මාව මට කරපු දෙයකට මම ඉපද අදින්නේ මාවනේ 81ක් තිබ්බේ ඒකයි. අපි බර කිදුවනේ. බර කිදුවා 81ක් තිබ්බේ. ආදි දානවා සුපර් කැටි කැටි. ආ මං ආවා. මේ කන්න ඉන්න බෑ. තෝ අයි බර. අපු මට බෑ මං ඉන්න. මෝ කන්නගේ තෝ බලන්නේ. බැලේනවනේ. බ්ලැක් අක්කා මගේ බඩ දීලා තියෙන මම බඩ නෙමෙයි හොඳ මයින් එක කියලා. පෙට්ට බක්කෑවල් කියලා ගහන්න. කවුසයන්ගේ බහලා නෙමෙයි මට වඩා බලනවා. මොකද බඩ දෙන්න තියෙන්නේ. සීනි. පස්සේ ජැකට් එක උඩ දුකුනේ. අම්බිලා ඉන්නවා. ප්ලාස්ටික් ජැකට් එක උඩ අරගෙන. මට ඒක ටිකක් මේ කොල මේ එපා වේ. අර ඒක දැන් ඩෝන්. හරියට තොරයන් ගිහලා නේද ඉෂාන් කියන කොකයි කන්න කැමටි ගිහලා දාවි ඔදින ගිහලා නම් කැමටි තරහ ගත්තා. මේකට නිදාගන්න අපි කාලේ ඔක්කොම එකට යමු. කොහෙ යන්නද? ඔන්න මේ සෝපාවේ නිදි ගන්න නැත්තර ටික. අශාන් අයියේ. අශාන් අයියේ කොහොමද? ආදරේට ආතර දෙයක්. අන්න දැක්ක ඒකොල්ල නිකන් කන කොනේ මතක් එන්නේ. මේක කවුරුත් තියනද මුන්ට? උඩ තාත්තේ මොකද මෙන්න මේ ජැකට් එකක් කිල්ලනවා යාස්සේ. උඩ ගැටේ හොඳටම යනවා. ඒ යකෝ අපේ මොකද බලලා ඌ යනවා දැන්. ඌ තව ටික දවසකින් යනවා අපි එනවා. හරි දැන් මේ යන දුකට මම මෙහෙම වුණා නම් තව මල ගෙඩියක් කියලා මේ මට නිසාද්දු බැඳ දුක දැන් තවසේ අරේක මට දුකයි. බොරුනේ. ඒ ෆොටෝයක් කරගෙන යනවා. ඔව් බැන්ඩ් එක දුක නෑ. තව කසාදයක් කරගත්තා නම් තමයි සැප දාගන්න පුළුවන්. කම්බැල්. ඒ ඉතින් හරි දැන් වාටෝ විදිහ හදන්න. මේ පේනද ලංකාවේ ළමයි ඉතාලියේ කොච්චර මෙඩිසින් වලින් යනවද කියලා